ආයුබෝවන් මගේ යාළුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මම අද අරගෙන ආවි ඔයාලා එනකම් බලන් ඉඳපු House of the Dragon කතා මාලාවේ දෙවෙනි එපිසෝඩ් එක. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. කතාව මුලින් පටන් ගන්නේ ජේස්ගේ මරණය සිද්ධ වුණ තැන. නමුත් තාම යුද්ධය නම් ඉවර වෙලා නැහැ. මෙතනදී අපිට පෙන්නනවා මකරු 3 දෙනෙක්. ඔයාලට මතක ඇති ඒබන් හා වේගා වෙනකන් බලන් ඉඳපු 3 දෙනාව. ඒ 3 දෙනත් එතනින් පිට වෙලා ඇවිත් මේ සටනට එකතු වෙලා තමයි තියෙන්නේ. මෙතන ඉන්න ග්‍රීන් පිලේ ඉතිරි නැව් සියල්ලම ඔවුන් විසින් විනාශ කරලා දාලා යුද්ධය ජයග්‍රහණය කරනවා. ජේස් එක්ක සටන් වැදුණු බේලා හරිම දුකින් ජේස්ගේ නිසල සිරුරත් අරගෙන මූන්ඩාන්ස මකරගේ පිටේ ඩ්‍රැගන් ස්ටෝන් වලට යනවා. ඉතින් ජේස්ගේ සිරුර කට්ටියම එකතු වෙලා හරිම දුකින් රෙනේරා ළඟට අරගෙන යනවා. රෙනේරා මේ ජේස්ගේ නිසල සිරුර දැකලා තරහින් වගේම ලොකු දුකකින් ඔයා මොකක්ද මේ කළේ ජේස් කියලා ජේස්ගේ නිසල සිරුරට කතා කරනවා. ඉතින් ඊළඟට රෙනේරා ජේස් ළඟට ගිහිල්ලා දුකින් හඬන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී රෙනේරා තරහින් වගේම දුකින් කියන්නේ ඔයාට කොහොමද මේක කරන්න පුළුවන් උනේ කියලා. රෙනේරාගේ ආරක්ෂකයා මෙතනට ඇවිල්ලා රෙනේරා වෙතනින් අරන් යන්න උත්සාහ කරනකොට රෙනේරා ඔහුව තල්ලු කරලා තරහින් කියනවා උඹට කොහොමද හයියක් ආවේ මගේ ඇඟට අත තියන්න කියලා. ඊළඟට මේ නයිට්වරයා රෙනේරා ළඟට ඇවිල්ලා දන ගහලා මම ඔබ අසාර්ථක කළා කියලා කඩුව අතට අරගෙන රෙනේරාට දෙනවා මගේ ජීවිතයෙන් මම ඒකට වන්දි ගෙවන්න සූදානම් කියලා. එතනදි රෙනේරා කියනවා ඒකෙන් නැති වැඩේ මොකක්ද? මගේ පුතාව ඒකෙන් ආයෙත් ජීවත් කරන්න පුළුවන්ද? තරහින් කෑ ගහනවා මෙතන ඉන්න සේරම මේ වුණ දෙයට වග කියන්න ඕන කියලා. ඊළඟට ගලට් වල යුද්ධය පෙන්නනවා. ඉතින් යුද්ධය වෙලාවේදී මුහුදට වැටුණු කෝලිස් වෙලාරියන්ව එයාගේ පුතා වන ඇලන් හොයමින් තමයි ඉන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ අර කැලෑම කරව හීලෑ කරගත්ත රේනා ටාගෙරියන්ව. එයා ජේස්ගේ මරණයට තවන් වග කියන්න ඕනි කියලා හිතලා බය වෙලා නැවත වේල් ප්‍රදේශයට ගිහිල්ලා එහි පාලිකාවගෙන් ආරක්ෂාව ඉල්ලනවා. නමුත් එහි පාලිකාව ඒකට කැමති වෙන පාටක් නෑ. මෙතනදි රේනා කියනවා රැජිනත් ඔයාට බොරු කළා වේගාරුත් නිදැල්ලේ ඉන්නේ මම ඔයාට ආරක්ෂාව සපයන්නම් මේ ගැන කාටවත්ම නොකිය ඉන්න කියලා. මෙතන පාලිකාව කියනවා ෂීප් ස්ටීලර් ඉන්න තැන මට නවත්තන්න බෑ. ඒක හින්දා ඔයාට ඕන තැනක ඉන්න. හැබැයි ආයෙත් මට පේන්න නම් එන්න එපා කියලා. ඊළඟට අපිට පෙන්නනවා ඩේමන් ටාගේරියන් ගිය සටන. ඉතින් එයාලා මේ සටන ජයග්‍රහණය කරලා සෞදිය පුරමින් තමයි ඉන්නේ. මෙතනට රිවර්ස් ලෑන්ඩ් වල නායකයා ඇවිල්ලා ඔවුන්ට වයින් දෙනවා. ඒ වගේම ඩේමන්ට ඔහු විසින් එක පණිවිඩයකුත් දෙනවා. ඉතින් මේ පණිවිඩේ තියෙන්නේ ඔටුන්න හිමි කුමරු ජේස් මිය ගිහින් කියලා. එතනදි ඩේමන් මෙතන ඉන්න කට්ටියට කියනවා දකුණට යන්න කියලා. ඒ වගේම ඩේමන්ට රැජින සමග කිංස් ලෑන්ඩින් වලට යන්න වෙනවා කියලා. ඉතින් ඩේමන් මෙතන ඉන්න කට්ටියවත් දිරිගන්වලා ඩ්‍රැගන් ස්ටෝන් වලට යන්න පිටත් වෙනවා. ඒ පිටත් වෙන්න යන ඔහුට අර මායාකාරිය වන ඇලිස් රිවර්ස්ව හම්බ වෙනවා. ඉතින් මෙතනදී ඇය කියනවා ඇය තමයි රැජිනට මිනිස්සු 40000ක උදව් අරන් දුන්නේ. ඒ නිසා ඇයට හැරන් හෝල් ඕනි කියලා. එතකොට ඩේමන් කියනවා ඔයාට වාසගමක්වත් නම්බුනාමයක්වත් උසස් සැමියෙක්වත් නෑ. ඒක නිසා මාලිගා තෑගි දෙන්න බෑ කියලා. ඒ වගේම ඔයාව සතුටු කරන්න වෙනත් තෑග්ගක් රැජින ගාව තියේවි කියලා. ළඟට අපිට පෙන්වන්නේ ගලට් වල යුද්ධය. කෝලිස්ගේ පළවෙනි බාස්ටර්ස් පුතා කෝලිස්ස හොයමින් තමයි ඉන්නේ. ඉතින් එතනට මූන්ඩාන්ස මකර පිටේ බේලා එනවා. ඇවිල්ලා කෝලිස්ස හොයන්න උදව් වෙනවා. ඒ වගේම තවත් මකරෙක්ව මෙතනදී අපිට පෙන්නනවා. ඒ තමයි සී ස්මෝක් මකරා. එයාගේ පිටේ ඉන්නේ කෝලිස්ගේ දෙවැනි බාස්ටර්ස් පුතා වන ඇඩම්. මෙතනදී ඇඩම් හා සී ස්මෝක් මකරා කෝලිස්ව හොයමින් තමයි ඉන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ රෙනේරාගේ සෙබළුන්ට අසුණු ඒගෝන්ව හා ලැරිස්ව. ඒගෝන් මෙතනදී ලැරිස්ට බැනවදිමින් යනවා තමාව පාවලා දුන්නා කියලා. ඉතින් මෙතනදී එකපාරටම මේ සෙබළුන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ දෙයින් ප්‍රයෝජන ගන්න මේ දෙන්න මෙතනින් පැනලා යනවා. ඉතින් අර කෝලිස් හොය ඉඳපු 3 දෙනාට ඔහුව හමු වෙනවා. මෙතනදී කෝලිස් කියනවා ඔයාලට මගේ වාසගම හැර වෙන දෙන්න කිසිම දෙයක් නෑ කියලා.
කෝලිස්ගේ පුතා මෙතනදි කියන්නේ ඒක රත්තරන් කන්දකටත් වඩා වටින දෙයක් කියලා. ඊළඟට අපිව කිංස් ලෑන්ඩින් වලට ගෙනියනවා. ඇලිසන් බලාගෙන ඉන්නවා ඒමන් හා වේගාර් පිට වෙලා යන ආකාරය. ඒ වගේම ඇය මෙතනදි සෙම්පති ලාජන්ට් කියලා කෙනෙක්ව හමු වෙන්න යනවා. මෙතනදි ඇලිසන් කියනවා ඔහුට රෙනේරා එන්න යන්නේ කියලා. ඉතින් ඩේමන් ඩ්‍රැගන් ස්ටෝන් වලට ගිහිල්ලා මාලිගාව ඇතුළට යනකොටම උල්ෆ් වයිට් මේ ඉන්නේ අපේ කුමාරයා නේද කියලා ඩේමන්ව බදාගන්න යනවා. නමුත් ඩේමන් ඔවුන්ට බයිනවා තමුන්ලට රැජින කිව්වේ වේගාර එනකන් රැකගෙන ඉන්න නේද? මොකටද තමුන්ලා මෙහෙට ආවේ කියලා. ඉතින් ඔවුන් කියනවා ඒමන් දෙතනට ආවේ නෑ. එහෙට මායාකාරියක් ආවා. ඇය තමයි රැජිනට උදව් කරන්න මෙහෙට එන්න කිව්වේ කියලා. ඒ වෙලාවෙම ඩේමන් උල්ෆ්ට පාරක් ගහලා කියනවා උඹලා ලොකු වැරද්දක් කළා. ඒ වැරද්දට අපිට ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. මම එහෙ මගේ සේනාවක් තියලා ආවා කියලා. මෙහෙම කියලා ඩේමන් යනවා රෙනේරාව හමු වෙන්න. මෙතනදී ඩේමන්ට ඇයගේ කලින් බිරිඳව හමු වෙනවා. ඇය සමග ඩේමන් කතා කරමින් ඉන්නකොට පණිවිඩකරුවෙක් ඇවිල්ලා ඩේමන්ට කියනවා වේගාර් කිංස් ලෑන්ඩින් වලින් පිටත් වෙලා කියලා. ඊළඟට ඩේමන් රෙනේරා ළඟට ගිහිල්ලා රෙනේරාව සනසන්න උත්සාහ කරනවා. මෙතනදී රැජින කියනවා එතන තව මකරෙක් ඉඳලා තියෙනවා චීප් ස්ටීලර් කියලා. ඌට හසුරුවන්නෙකුත් ඉඳලා තියෙනවා. ඒ මකර තමයි ජේස්ගේ මරණයට වග කියන්න ඕනේ කියලා. රෙනේරා කියනවා ඌව කොහොම හරි හොයාගන්න කියලා. ඉතින් මෙතනදී ඩේමන් එයා දැකපු හීනේ ගැන රෙනේරාට කියලා කිංස් ලෑන්ඩින් වලට යන්න රෙනේරාව කැමති කරව ගන්නවා. ඊළඟට අපිට ඇලිසන්ට පෙන්නනවා. ඇය හදන්නේ කිංස් ලෑන්ඩින් වලින් පැනලා යන්න. ඉතින් මෙතනට ඇය කලින් හමු වෙන්න ගිය සෙම්පති ලාජන්ට් එනවා. ඇවිල්ලා ඇලිසන්ට තර්ජනය කරනවා ඔබ රාජ්‍ය පාවා දුන්නත් ඒක හැමෝටම එලි කරනවා කියලා. ඉතින් මෙහෙම තර්ජනය කරනකොට මෙතනට වෛද්‍යවරයා නයිට්ලා සමග එනවා. එතකොට මේ සෙන්පටි ලාජන් ඇලිසන්ගේ මේ ද්‍රෝහී ක්‍රියාව මෙතනදී ඔප්පු කරන්න හැදුවා. වෛද්‍යවරයා පිළිගන්නේ නම් නැහැ. මෙතනදී නයිට්ලට අණ දෙනවා රජතුමාගේ මෑණියන්ට අත තිබ්බ මොහුව අත්අඩංගුවට ගන්න කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ රෙනේරා ඩේමන් ඇතුළු පිරිස කිංස් ලෑන්ඩින් වලට යන්න ඩ්‍රැගන් ස්ටෝන් වලින් පිටත් වෙන ආකාරය. නමුත් ඇයගේ පක්ෂ පිළ නම් මේ යනවට කැමති වෙන්නේ නම් නෑ. නමුත් රෙනේරා කියනවා මම මකරු 4 දෙනෙක් සහ ඩේමන් සමග යන්නේ බය වෙන්න දෙයක් නෑ කියලා මෙතනින් පිට වෙලා යනවා. මේ අතරදී ඇලිසන්ට් දොරටු විවෘත කරලා සෙබළුන්ට ආයුධ බිම දාන්න අණ දෙන්න හෙලේනව කැමති කරව ගන්නවා. මොකද ඒමන් නැති නිසා හෙලේන තමයි රාජ්‍ය බලාගන්න රැජින වෙන්නේ. ඉතින් ඔවුන් දෙදෙනා ආරක්ෂක මුරබටින්ගේ ප්‍රධානියට අණ දෙනවා රාජකාරී ස්ථානවලින් අයින් වෙන්න. රෙනේරා මෙහෙට පැමිණෙනවා ඩේමන් හා තවත් හමුදාවක් එක්ක. ඒ වගේම රජතුමත් සිංහාසනය අතහැරලා දාලා තියෙන්නේ. පාලක කුමාරයාත් රාජ්‍යයෙන් පිට වෙලා ඉන්නේ. ඒ නිසා ආයුධ බිම තියලා රෙනේරාට යටත් වෙන්න කියලා. ඉතින් මේ අතරෙදි වේගාර් හා ඒමන් එනකන් කඳවුරු බැඳගෙන හිටපු ක්‍රිස්ටියන් කෝල් ඇතුළු පිරිස දකිනවා ඒමන් හා වේගාර් පිටත් වෙලා යන ආකාරය. ඉතින් ඔවුනුත් හැරන් හෝල් බලකොටුවට යන්න සූදානම් වෙනවා. ඒමන් හා වේගාර් හැරන් හෝල් වලට ඇවිල්ලා එතන සිටින සොල්දාදුවන්ව මකරගින්නෙන් අලු කරලා දාලා හැරන් හෝල් බලකොටුවට ඇතුළු වෙනවා. ඒමන් මකර පිටෙන් බැහැලා ඔව් ඉදිරියට පැමිණෙන සෙබළුන්ව මරා දමමින් හැරන් හෝල් වල ප්‍රධානියා සිටින තැනට පැමිණෙනවා. ඉතින් ඒමන් මෙතනදී ස්වැසුම ගලවලා බිමින් තියලා හැරන් හෝල් වල ප්‍රධානියාගෙන් අහනවා ඩේමන් ටාගේරියන් කොහෙද කියලා. ඉතින් මේ වගේ ප්‍රහාරයකට කිසිම සූදානමකින් නොසිටි ප්‍රධානියා ඒමන්ට බය වෙලා කියන්නේ ඩේමන් මෙහි නෑ. මට ඔබ සමග සටන් කරන්න ඕනේ නෑ කියලා. නමුත් ඒමන් ඔහුව මෙතනදී මරලා දානවා. ඒ වගේම ඔවුන්ගේ දරුවන්වත් මරලා දානවා. ඒ වගේම මෙතනදී ඒමන්ට කඩු පහරකුත් වදිනවා ප්‍රධානියාගේ අනෙක් පුතාගෙන්. නමුත් ඒමන් ඔහුවත් ඉවරයක් කරලා දානවා. ඉතින් මෙතනදී ඒමන්ට දකින්න ලැබෙනවා අර ඇලිස් රිවර්ස් කියන මායාකාරියව. ඉතින් මේ වෙලාවේ ඒමන්ට වැදුණු මේ කඩු පහර නිසා ඒමන්ව පණ නැති වෙලා මායාකාරිය ඉදිරියේ ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටෙන ගමන් ඔහු කියනවා මායාකාරියට මට උදව් කරන්න කියලා. මේ අතරෙදි රෙනේරා ඇතුළු පිරිස
සුපිරිම විදිහට මකරුන්ගේ පිටෙන් කිංස් ලෑන්ඩිං වලට පැමිණෙනවා. ඇලිසන්ට රහසේම මාලිගාවෙන් පැනලා යනවා. ඒ වගේම එළියේ ඉන්න ආරක්ෂක සෙබළු ටිකත් රෙනේරාට දන නමලා යටත් වෙනවා. ඉතින් ඔවුන් යුද්ධයකින් තොරවම කිංස් ලෑන්ඩින් බලකොටුවට ඇතුළු වෙනවා. ඇතුළු වුණ ගමන් බලකොටුව ඇතුලේ සිටින සෙබළු මොවුන්ට පහර දෙනවා. නමුත් සුපිරි විදියට සටන් කරන ඩේමන් ඔවුන්ට පහර දීලා කෑ ගහලා කියනවා තව කවුද ගෙදර ඇතුලේදීම අපිට අභියෝග කරන්න ඉන්නේ කියලා. ඉතින් ඔවුන් අයන් ත්‍රෝන් එක ළඟට ආව ගමන් එතනට තවත් සෙබළු පිරිසක් ඇවිත් මොවුන් දෙදෙනව වට කර ගන්නවා. නමුත් මේ කිසිවකට බය වෙන්නේ නැති ඩේමන් කඩුව අතට අරන් රෙනේරට පසුපසට යන්න කියලා සටන් වදින්න සූදානම් වෙනවා. මෙතනදී රෙනේරා රැජිනත් තමන්ගේ කඩුව අතට අරන් සටනට සූදානම් වෙනකොටම තවත් සෙබළු පිරිසක් ඔවුන්ගේ පිටිපසින් පැමිණිලා ඔවුන්ව වට කර ගන්නවා. මෙතනදී ඔවුන් පැත්තට හැරිලා ඔවුන්ගේ ප්‍රධානියා දිහා බලලා ඩේමන් කියනවා මුණ ගැහුණ එක සතුටක් සර් ලූතර් කියලා. ඒ වගේම මෙතන ප්‍රධානියා කියනවා ගෝල් ක්ලෝක්ස්ලට ඔවුන්ගේ සෙම්පතියව මතකයි කියලා. ඉතින් මේ ගෝල් ක්ලෝක්ස්ලා කියන්නේ රන්මන් ලෝගු ඇඳගත්ත නයිට්වරුන් පිරිසකට. ඩේමන් එක කාලෙකදී ඔවුන්ට සෙම්පති විදිහට අනදීලා තියෙනවා. ඉතින් මෙතනදී රෙනේරට දන නමලා ඔවුන් අනිත් පැත්තේ ඉන්න නයිට්වරුන්ට කියන්නේ දොරටුවල මුරබටයොත් ආයුධ බිමින් තිබ්බා ඔබලත් ආයුධ බිමින් තියන්න නැතිනම් මැරෙන්න කියලා. ඉතින් ඔවුනුත් ආයුධ බිම දාලා රෙනේරාට දන නමනවා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රධානියව සිරභාරයට ගන්නවා. ඊළඟට මොවුන් කරන්නේ හයිටවර්වරුන්ගේ සියලුම ලාංඡන ගලවලා දාන එක. මෙතනදී ඩේමන් රෙනේරාට කියනවා සිංහාසනය ඔබේ රැජිනියනි කියලා. නමුත් රෙනේරා කියනවා තාම සිංහාසනය මගේ උනේ නෑ ඒගෝන්ව රැගෙන එන්න කියලා. ඉතින් ඔවුන් ඒගෝන්ව මුළු මාලිගේම හොයනවා. ඒත් ඔවුන්ට හමු වෙන්නේ නම් නෑ. ඔවුන් වෛද්‍යවරයා ගාවට ඇවිල්ලා අහනවා ඒගෝන් කොහෙද කියලා. නමුත් වෛද්‍යවරයා කියන්නේ ඔහු මෙහෙ නැහැ. ඔහු ලැරිස් සමග පැනලා ගිහිල්ලා කියලා. මෙතනදී ඔහු ඩේමන්ට කියනවා මට පුළුවන් ඔයාව සතුටු කරන තවත් කෙනෙක් බාර දෙන්න කියලා. ඊට පස්සේ ඩේමන්ව එක්කගෙන යනවා හිරකඳුරු තියෙන පැත්තට. ඒ අරගෙන යන්නේ ඇලිසන්ට තර්ජනය කරපු සෙම්පතියා ළඟට. ඒ වගේම එතන තවත් කෙනෙක් ඩේමන්ව රැගෙන යනවා ඔබට තවත් තෑග්ගක් ලෝඩ් ලැරිස්ගෙන් තියෙනවා කියලා තවත් සිරකඳවුරක් ගාවට. ඉතින් මේ සිරකරුව තමයි ඔටෝ හයිටවර්. ඔහු ගැන පොඩ්ඩක් කතා කරොත් ඔහු තමයි හයිටවර්වරුන්ගේ නායකයා. ඇලිසන්ගේ තාත්තා. ඒ වගේම හිටපු විසේරිස් රජතුමාගේ උපදේශකයා. ඔහු තමයි මේ ග්‍රීන් හා රෙඩ් කල්ලි දෙක අතර යුද්ධයට ප්‍රධාන හේතුව වෙන්නෙත්. ඔහු තමයි රෙනේරාගේ ඔටුන්න පැහැරගෙන හයිටවර්වරුන්ගේ පැත්තට රාජ්‍ය පාලනය ගන්න සැලසුම් කරපු මුල් කුමන්ත්‍රණකාරයා. ඉතින් ඔහු හා සෙන්පති ලාජන්ව රෙනේරා ළඟට අරගෙන යනවා. අරගෙන ඇවිත් ඩේමන් රැජිනට කියනවා හැමෝම බලාගෙන ඉන්නේ ඔබ ඔටෝ හයිටවර්ව මරා දැමිය යුතුයි කියලා. ඒ සමගම ඔබ රැජින බවට පත් වෙනවා කියලා. මෙතනදී රෙනේරා ඔහුව මරා දමන්න පසුබට වුණත් ඩේමන් ඇයව දිරිගන්වලා ඩේමන්ගේ කඩුවත් රෙනේරාට දෙනවා. ඉතින් රෙනේරා හයිටවර්ගේ බෙල්ලට කඩුවෙන් පළමු පහර ගැව්වත් එය හරිහැටි වදින්නේ නම් නෑ. දෙවැනි පාර ඇය කඩුව ඔසවලා බෙල්ල කඳෙන් වෙන් වෙන්නම කඩු පාර ගහලා ඔටෝ හයිටවර්ගේ කතාවත් මෙතනදී ඉවර කරලා දානවා. ඒ වගේම ඩේමන් සෙන්පති ලාජන්ගේ ඔළුව එක කඩු පාරකින් වෙන් කරලා දානවා. මේ සමගම රෙනේරා ලේ මතින් අයන් ත්‍රෝන් එකේ වාඩි වෙනවා. වාඩි වුණ ගමන් මෙතන ඉන්න පිරිසත් අයින් කරගෙන සෙබළුන් විසින් මෙහෙන් පැනලා යන්න ගිය ඇලිසන්ට හා හෙලේනාව මෙතනට අරගෙන එනවා. ඉතින් ඇලිසන් තම පියා මැරිලා ඉන්නවා දැකලා හොඳටම බය වෙනවා. ඒ වගේම දෙවෙනි එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. මොකද හිතන්නේ? රෙනේරා ඇලිසන්ටයි හෙලේනාවයි මරලා දායිද? සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන ඉන්න. ඊළඟ එපිසෝඩ් එක ආව ගමන් මම ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ජය වේවා.